ඔයාට දික්කසාදේ ගන්න ඕනෙලා තියෙද්දි ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි කියනවාද මං දික්කසාද දෙන්නේ නැහැ පුළුවන් නම් ගන්න මම නම් එන්නේ නැහැ වගේ දේවල්. ඇත්තටම එයාට එහෙම කියන්න පුළුවන්ද? එයා එහෙම කිව්වට එකෙන් වැඩක් තියනවද? මෙහෙම කිව්වොත් ඔයාලා මොකද්ද කරන්න ඕන? අද අපි ඒ ගැන කතා කරනවා. ඔයා මේක තුලා ඉන්නේ ලෝමිට් සයන්ස් එක්ක. නීතියේ සෙවණැල්ලේ විද්‍යාත්මක සත්‍යය. ලංකාවේ සාමාන්‍ය විවාහ නීතියේ දික්කසාදේ ලබා ගන්න පුළුවන් කරුණු තුනක් යටතේ විතරයි. පළවෙනි එක තමයි අනාචාරය. ඒ කියන්නේ විවාහය පවතින අතරතුරේදී සිදු කරන ලද අනාචාරය මගින් අපිට දික්කසාදේ ගන්න පුළුවන්. ඊට අමතරව දේශ සහගත අතහැර යාම. මේක අනුමිත දේශ සහගත අතහැර යාමට දික්කසාදේ ගන්න පුළුවන්. ඒක මම ටිකක් පැහැදිලි කරලා තියෙනවා. කලින් වීඩියෝ එකදී මම ඒක මෙන්ෂන් කරන්න. තුන්වෙනි එක තමයි විවාහ වන විටත් පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය. ඒතර මෙන්න මේ කරුණු තුන යටතේ හැර වෙනත් කිසිදු කරුණක් යටතේ ලංකාවේ නීතියේ දික්කසාදේ ලබා ගන්න බෑ. ඒ කියන්නේ දෙන්නගේ කැමැත්ත හින්දා දික්කසාදේ ගන්න බෑ. ඒ කියන්නේ හස්බන්ඩ්ුත් කැමති, වයිෆුත් කැමති දික්කසාදේ ගන්න. අපි දෙන්නම කැමති කියලා උසාවියට ගිහලා කිව්වට දික්කසාදේ ගන්න වෙන්නේ නැහැ. අර කරුණු තුන එක ඔප්පු කරන්න වෙනවා. දෙන්නම කැමති නම් වැඩේ ප්‍රායෝගිකව ලේසි. ඒක වෙනම කතන්දරයක්. හරිද? ඉතින් මෙන්න මේ කරුණු තුනෙන් එකක් ඔප්පු කරොත් ඔයා කොහොම හරි දික්කසාදේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා පැමිණිලි ඉදිරිපත් කරාට පස්සේ විත්තිකාර පාර්ශවයට සිතාසි බාර දෙනවා. මේ සිතාසි බාර දීම විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. එකක් සාමාන්‍ය විදිහට ඔහුගේ නිවසට රෙජිස්ටර් තැපැලෙන් යවන එක. එහෙම නැත්නම් පිස්කල් වරයා මාර්ගයෙන් ලබා දෙන එක. එහෙම නැත්නම් ඊමේල් මාර්ගයෙන්. වර්තමානයේ ගොඩාක් ක්‍රමවේද තියෙනවා. විවිධ සීමාවන්ට යටත්. නමුත් සිතාසි ලබා දීම කළ හැකියි. ඒකට සිතාසි ලබා දීමෙන් පස්සේ ඔහු අධිකරණයට ආවේ නැත්නම් එන්නේ නැත්නම් මේ නඩුව කතා කරන්න ඒකපාර්ශ්වක නඩුව කතා කරලා පැමිණිලි කරුට වාසි වෙන ආකාරයේ තීන්දුව ලබා දෙනවා. ඉතින් කවුරු හරි කියනවා නම් නෑ මං දික්කසාදේ දෙන්නේ නැහැ පුළුවන් නම් ගනින් කියලා ඇත්තටම කිසිම තේරුමක් නැහැ. එක පාර්ශවයක් ඔප්පු කරනවා නම් අනිත් පාර්ශවය විසින් මේ වැරද්ද සිද්ධ කරයි කියලා ඔයාලට අනිවාර්යයෙන්ම දික්කසාදේ ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි කියනවා නෑ මං දික්කසාදේ දෙන්නේ නැහැ කියන එක ඒක තේරුමක් නැහැ. අර ග්‍රවුන්ඩ්ස් තුනක එකක් ඔප්පු කළොත් අනිවාර්යෙන් දික්කසාදේ ලබා ගන්න පුළුවන්. සිතාසි බාර අරගෙනත් ඔහු උසාවියට එන්නේ නැත්නම් ඒක පාර්ශිකව නඩුව කතා කරන. එහෙම නැතුව නඩුව නිෂ්ප්‍රභා කරන්නේ නැහැ. හැබැයි ඔහු උසාවියට ඇවිල්ලා ඔබ කියන වැරද්ද එහෙම නෙවෙයි කියලා ඔහුට ඔප්පු කරන්න පුළුවන් නම් අන්න එතකොට තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කාට හරි කියන්න බෑ තමන්ට දික්කසාදේ දෙන්නේ නෑයි කියන එක. එහෙම කිව්වයි කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. දික්කසාදේ ලබා ගන්න පුළුවන්. අද අපි චූටි වීඩියෝ එකක් කතා කළේ අන්න ඒක ගැන. වැදගත් කියලා හිතනවා නම් අපිව subscribe කරන්න.